හයි යාළුවනේ ඉතින් කාලෙකට පස්සේ මට හිතුණා වීඩියෝ එකක් දාමු කියලා. ඉතින් අද අපි ගියා ජර්මනියේ තියෙන සුන්දරම තවත් කන්දක් තරණය කරන්න. ඒ තමයි නෙබල්හෝන් කන්ද. ඒ කන්ද තියෙන්නේ ජර්මනියේ බවාරියා කියන ප්‍රාන්තයේ ඔබස්ඩෝප් කියන නගරයට ආසන්නයි. ඔබස්ඩෝප් කිව්වම ඇත්තටම ඒක ටුවරිසම් සිටි එකක් කිව්වොත් නිවැරදි. ගොඩක් සංචාරකයන් ඔබස්ටෝප් වෙත එනවා. ඒකට හේතුව තමයි ඔබස්ටෝප් වල ගොඩාක් කඳු තියෙනවා විනෝද වෙන්න. අපි ගත්තොත් එහෙම හිම ක්‍රීඩා වලට කැමති කට්ටියට, ඒ කියන්නේ වින්ටර් සීසන් එකේදී ඒක ගොඩක් ප්‍රසිද්ධයි. ඊට අමතරව ගොඩක් ඔය කඳු තරණය කරන්න හයිකින් ඒ කට්ටියටත් ගොඩාක් සුන්දර අත්දැකීම් විඳින්න පුළුවන් නගරයක් තමයි ඔබස්ටෝප් කියන්නේ. ඔන්න දැන් අපි ඔබස්ටෝප් කියන සිටි එකට ආවා. මේ සිටි එක තම සුන්දරයි, කඳු පන්ති වලින් වට වෙලා තියෙන්නේ. මේ බවාරියා කියන ප්‍රාන්තෙම ඇත්තටම සුන්දරයි. මොකද ගොඩක් කඳු තියෙනවා බවාරියා ප්‍රාන්තේ. ඉතින් සුන්දරම පරිසරයක් තියෙන ප්‍රාන්තයක් තමයි බවාරියා. කියන්නේ මම ඉන්න ප්‍රාන්තේ. ඉතින් ඔන්න ඔබස්ටෝප් සිට අපි තව චුට්ටක් දුර යන්න ඕනේ මේ නෙබල්හෝන් කියන කන්ද තරණය කරන්න. ඉතින් අපි සඳහා පොඩි බස් එකක තමයි ආවේ. ඒක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක්. ඔන්න යාළුවනේ අපි ආවා නෙබල්හෝන් කියන කන්ද ආරම්භ වන ස්ථානයට. ඉතින් යාළුවනේ මේ නෙබල්හෝන් කන්ද තමයි ජර්මනියේ බවාරියා කියන ප්‍රාන්තයේ අල්ගාව් කියන කලාපයේ තියෙන උස්සම කන්ද. ඉතින් මේ කන්ද තරණය කරන්න අපි සූදානම් වෙන්නේ කේබල් කාර් එකක් ආධාරයෙන්. ඉතින් ඒ සඳහා අපිට ටිකට් ගන්න අවශ්‍යයි. ඔන්ලයින් බුක් කරගන්නත් පුළුවන්. නමුත් අපි ඇත්තටම තීරණය කරා මෙතනට ඇවිල්ලාම ටිකට් ගන්න. දැන් අපි ටිකට් ඔෆිස් එකට ආවා. ඉතින් අපිට ටිකට් වල ගෙවන්න උනා යුරෝ 144ක්. ඔන්න දැන් අපි ගමන ආරම්භ කරන්න සූදානම්. ඉතින් යාළුවනේ මේ අපේ දෙවෙනි අත්දැකීම. මීට කලිනුත් අපි ආවා. නමුත් එතකොට වින්ටර් සීසන් එක. වින්ටර් සීසන් එකේ ඉතින් පරිසරය අවට බැලුවොත් එහෙම හැමතැනම ඉතින් සුදු පාටට පේනවා. මොකද හිම. ඉතින් ඒක නිසා තමයි අපි මේ අප්‍රේල් මාසේ තෝරගත්තේ. මොකද දැන් වින්ටර් සීසන් එක ඉවරයි. ඔන්න දැන් අපි ගමන ආරම්භ කරන්න සූදානම්. ඉතින් ඔයාලට පේනවා අවට පරිසරයේ මේ කොළ පාටට මං හරි ආසයි. ඉතින් ඒකයි අර වින්ටර් සීසන් එකේ ආවත් මට ඊට වඩා ආසයි මෙන්න මේ කොළ පාටට පේන ලස්සන පරිසරය බලන්න. ඉතින් මේ කේබල් කාර් යන්න කේබල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ එන්න කේබල් එක එන කට්ටියටයි ආයි ආපසු යන්නයි. ඉතින් තව මේ කේබල් කාර් එකේ ඉතිහාසය ගැන කියනවා නම් මේක 1930 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අවුරුදු 95ක් සම්පූර්ණයි. ඉතින් තාමත් හිම සම්පූර්ණයෙන් දිය වෙලා නැහැ. කොහොමත් කන්ද උඩ හිම තියෙනවා කාලයක් යනකම්. ඉතින් අර හිම මත ක්‍රීඩා කරන්න කැමති කට්ටිය ඇවිල්ලා එයාලගේ විනෝදේ විඳිනවා අපි දැක්කා. මේ තියෙන්නේ දසුණක්. ඉතින් යාළුවනේ මේ කේබල් කාර් එකේ ගමනාන්තය අපිට ප්ලැට්ෆෝම් දෙකක් තියෙනවා. මේ එකක් තමයි. මෙතනින් අපිට ඕනනම් බැහැලා ගමන නවත්තන්නත් පුළුවන්. නමුත් මෙතනින් තව උඩට යන්න ඕනේ කන්ද මුදුනට යනවනම්. ඉතින් අපි ටිකට් ගත්තා මුදුනටම යන්න. නමුත් ඊට කලින් අපි පොඩ්ඩක් මේ පළවෙනි ප්ලැට්ෆෝම් එකේ බැහැලා චුට්ටක් අවට පරිසරය සුන්දරත්වය විඳලා ඊළඟ ගමන ආරම්භ කරා. ඔන්න දැන් යාළුවනේ අපි දැන් කන්ද මුදුනටම ආවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද මේ අවට පරිසරය කියලා. ඉතින් මේ අවට කඳු පන්ති 400ක මුදුන මේ නෙබල්හෝන් කඳු මුදුනට පේනවා. ඉතින් ඒක තමයි තවත් විශේෂ කාරණාවක් වන්නේ මේ නෙබල්හෝන් කන්දේ. ඇතන ලොකු පිරිසක් ඔයාලට පේන්න නෑ. ඒකට හේතුව අපි සතියේ දවසක තමයි මේ ගමනට සහභාගී වුණේ. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක සුන්දරත්වය විඳින ගමන් ලස්සන ෆොටෝ එකක් ගැහුවේ නැත්තම් කුමටද කැමරාව නේද? ඉතින් ඇත්තම කිව්වොත් මේ පරිසරය දාලා මට නම් යන්න හිතුනේ නැහැ. ඒ තරම් ආසිතුණා උඩට වෙලා වාඩි වෙලා මේ අවට සුන්දරත්වය දැක දැක ඉන්න. ඔන්න දැන් අපි ආරම්භ කරා පහළට යන්න. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් ඔයාලා
මේ ජර්මනියේ සංචාරයකට එන්න සූදානමින් ඉන්නවා නම් මේ වගේ කේබල් කාර් එක අත්දැකීමක් විඳගන්නත් අමතක කරන්න එපා. ඔයාලට පුළුවන් ඔන්ලයින් ටිකට් බුක් කරන්න. වින්ටර් සීසන් එකත් ලස්සනයි. ඒ වගේ කාලය ආවත් ඔයාලට ඒ දෙකම විඳින්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි වින්දනයක් ලැබුවා කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න කියලා මම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් මෙවැනිම වීඩියෝ එකක් ඔයාලට ගෙන එන්න. ඉතින් ඔයාලා මගේ YouTube channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තවත් මෙවැනි වීඩියෝ එකක් වැටෙන ගමන් ඔයාලට notification එක එන්න bell icon එක click කරන්න යාළුවනේ. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. සිළු දෙනාට ජය වේවා.